අපි හිතමු කවුරු හරි කෙනෙක් දියවැඩියාව පළවෙනි වතාවට හදාගත්ත කියලා. ඒ හදාගත්ත එක ඊළඟ පරම්පරාවට යන්න පුළුවන්ද? ඔවුන්ගේ දරුවා. බොහෝ වෙලාවට යන්න පුළුවන්. ඒක දරුවාගේ ශරීර ශක්තිය මත තමයි තියෙන්නේ. සමහර දරුවන් ඉන්නවා දෙමාපියන්ට මොන විදිහේ රෝගයක් තිබ්බත් ඔවුන්ගේ ශරීර ශක්තිය මත ඒක බෝ වෙන්නේ නැහැ. නමුත් බොහෝ වෙලාවට Tamanට හැදුනා නම් ඊට පස්ව දරුවාට යන්න පුළුවන් හැම වෙලේම අවස්ථාව වැඩි එතනදී. තව එතනම ප්‍රශ්නයක් තිබෙනවා මේ අර. අපි දන්න කාරණාවක් තමයි මව්කුස පිළිසිඳ ගත්තට පස්සේ මවට දියවැඩියාව හැදෙන්න පුළුවන් කියන කාරණාවක් තිබෙනවා. දරු ප්‍රසූතියකට ආසන්න සමයත් ඒ වගේ කාරණා එක්ක. එතකොට තියෙන ප්‍රශ්නේ එහෙ දරුවාට බලපෑමක් තියෙනවාද යම් ආකාරයකින්? ඔව් අනිවාර්යෙන් බලපෑමක් තියෙනවා. මට එතන තියෙන ප්‍රශ්නේ තමයි ඒක. සංසර්ග මොහොතේ මව සහ පියා එකතු වුණු මොහොතේ අම් ආකාරයකින් උන්ට දියවැඩියාව තිබුණේ නැහැ. නමුත් පසු කාලීනව ඒ කියන්නේ ගර්භයේ වැඩෙනකොට තමයි මේ කලලේ වැඩෙනකොට තමයි මේ දියවැඩිය තත්ත්වය මවට වැළඳෙන්නේ. එය දරුවාට හැදීමේ යම් සම්භාවිතාවක් තිබෙනවා. එතනදී මෙහෙමනේ දැන් මවගේ රක්තයනේ කිරි වෙන්නේ. එතකොට දියවැඩියා රෝගය කියන්නේ හැම වෙලේම ලේවලනේ හැම වෙලේම මේ සීනි සාන්ද්‍රණි වැඩි වෙන්නේ. එතකොට දරුවා මවගේ ලේ තමයි ඔක්කොම දරුවාගේ තියෙන්නේ. එතකොට දරුවා උපදින අවස්ථාවේදී ගර්භාෂය පිළිසිඳ ගන්න අවස්ථාවේදීම මවට දියවැඩියාව ඇති වුණොත් අර වගේ දරුවා දුර්වල විදිහටපත් වුණ මොන විදිහකින් හරි බොහෝ වෙලාවට දරුවාට දියවැඩියා රෝගයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ හා සමාන ප්‍රමේහ රෝගයක් ඇති වෙන්න පුළුවන්.